අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. අපි ආවේ මත්තේගොඩට. මත්තේගොඩට ආවේ පොල් පිළිබඳව කතා කරන්නනේ. සරුවට වැඩුණු පොල් බිමක ඉඳන් පොල්වගාව පිළිබඳව කතා කරනවා. අපි ගිවිසුමානෙකට පොරොන්දු වුණා නිසි විදිහට ඔබට ලැබෙන පොල් පැලයක් කොහොමද මහ පොළොවේ හිටවගන්නේ. ඔය ආවට ගියාට ක්‍රමවේද තියෙන්න පුළුවන්. හැබැයි හොඳ පළදාවක් ගන්නවා නම් නියම ක්‍රමයට හිටවගන්න එපායි. මෙන්න ඒ ක්‍රමය. අපි බලාපොරොත්තු වෙන්නේ මේ කාලේ ඔබව දැනුවත් කරන්න කොහොමද පොල් පැලයක් හිටවගන්නේ කියලා. අප සූදානම් වන්නේ නිවැරදිව පොල් පැලයක් සිටවා ගන්න ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරන්නටයි. සාමාන්‍යයෙන් එක් පුද්ගලයෙකුට එක් ස්ථානයක තමන්ගේ ජීවිත කාලය තුළදීම එක පොල් පැලයක් පමණයි සිටවන්නට පුළුවන් වන්නේ. ඉතින් ඒසා විශාල කාලයක් ක්ෂේත්‍රයේ තියෙන සජීවීව තියෙන පොල් පැලයක් අප සිටවා ගන්නා මූලික අවස්ථාවේම විද්‍යානුකූලවම මේ පැලේ සිටවා ගැනීම ඉතා වැදගත් වෙනවා. අප අහලා තියෙනවා අපේ සියලාච්චිලා පොල් පැල සිටවන විදිහ ගැන. ඒගොල්ලෝ කියනවා මේ මෑතකදී මට මතකයි අපේ සීයා මාත් එක කියනවා පුතා ඔයගොල්ලෝ පොල් පැල හිටවන බොහෝම විශාල වරවල් කපාගෙන පොල් පැල හිටවනවා. හැබැයි අපි නම් ඒ කාලේ උදුළු තලයක් ගහලා පොල් පැලයක් හිටෙවුවා. ඉතින් ඒ පොල් තමයි මේ පළදරන්නේ. අද ඔයගොල්ලෝ කන්නේ මේ පොල් පැල තමයි. පොල් ගෙඩි තමයි මේ ගස්වල ගෙඩි තමයි අද මේ ආහාරයට ගන්න කියලා. නමුත් එදා පරිසර තත්ත්වය සහ අද පරිසර තත්ත්වයක් අතර ඉතා පරාසයක් දැන් මේ වෙනකොට ගොඩනැගිලා තියෙනවා. පරිසරය වෙනස් වෙලා තියෙනවා. පස වෙනස් වෙලා තියෙනවා. පස මැරිලා තියෙනවා. මේ රසායනික ද්‍රව්‍ය භාවිතය නිසා පස මැරිලා තියෙනවා. ඒ නිසා පොල් පැලයක් නිවැරදිව සිටවා ගැනීම කියන එක ඉතාමත්ම වැදගත් කාරණයක් වෙනවා. අපි ඔබට කොච්චර කිව්වත් පොල් වගා කරන්න කියලා ඔබ දන්නේ නැත්නම් නිවැරදි විදියට පොල් පැලයක් මහ පොළොවේ හිටව ගන්න විදිය ඔබ අසාර්ථක වෙනවනේ. අපි වගා කරන්න කියලා විතරක් වැඩේ නතර කරන්නේ නැහැ. අපි දැන් සූදානම් වෙන්නේ නිවැරදිව ලංකාවේ ඕනෑම භූමියක කොහොමද හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් වෙන විදියට පොල් පැලේ හිටවගන්න. මොකද හිටවා ගැනීම තමයි ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ. මේ ඒකනායක මහත්තයා ඉන්නවා. එතුමා සහකාර ප්‍රාදේශීය කළමනාකාරතුමා. එන්න. දැන් අපි චුට්ටක් කතා කරලාම වැඩේට යන්. සාමාන්‍යයෙන් ඉතින් අපිට පොල් පැලයක් හම්බුනහම ඔය වලක් කපලා හිටමු. මමත් එහෙම හිටවලා තියෙනවා. වලක් කපලා පොල් ගහ හිටවනවා. ඇත්තටම තාක්ෂණයක් තියෙනවද මේකටත්? පැහැදිලිවම තාක්ෂණයක් තියෙනවා. මොකද අර ඉස්සෙල්ලා අරවින්ද මහත්තයා ප්‍රකාශ කරා වගේ ඉස්සර මිනිස්සු පොල් පැලයක් උදැල්ලක් ගහලා හිටෙව්වා. නමුත් අද පරිසරයයි මේ පසයි සියල්ල වෙනස් වෙලා තියෙනවා. එහෙමනම් අද අපි පොල් පැලයක් හිටවන්නේ අවුරුදු ගණනාවකට. එහෙමනම් ඒ පොල් පැලේ උපරිම ප්‍රයෝජනය ලබා ගන්න පුළුවන් වෙන විදියට අපිට උපදෙස් දීලා තියෙනවා, නිර්දේශ කරලා තියෙනවා කිසියම් පරීක්ෂණ කරලා පොල් පරීක්ෂණ ආයතනය අපිට ඒ නිර්දේශයන් දීලා තියෙන්නේ මේ පොල් පැලයක් උපරිම ඵලදායී ආකාරයෙන් හිටුව ගන්න කොහොමද කියන අනුව තමයි අපේ රටේ උපදෙස් දීලා තියෙන්නේ. ඒකට ඒ අනුව තමයි අපි මේ සියලුම කටයුතු කරන්නේ. සාමාන්‍යයෙන් පොල් ගෙඩියක් වෙන්න පුළුවන්, පුවක් ගෙඩියක් වෙන්න පුළුවන්, කොස් ඇටයක් වෙන්න පුළුවන්. මහ පොළොවට වැටුනහම ඕක පැලවෙනවනේ. ඕක පැලවිලා මහලු කොට ගහක් වෙලා අස්වැන්න නෙලා ගන්න පුළුවන් මට්ටමකට එනවා. ඉතින් දැන් නිකම්ම මහ පොළොවට වැටෙන පොල් ගෙඩිය පැලවෙනව නෑ. අපි මේ තාක්ෂණයක් අරගෙන බොරු මහන්සියක්ද මේ වෙන්නේ? නෑ. පැහැදිලිව බොරු මහන්සියක් නෙමෙයි. ඒක පැහැදිලි වෙනසක් තියෙනවා පොළොවේ වැටලා පැලවෙන පැලය සහ අපි මේ පරීක්ෂණ ආයතනයේ දීපු නිර්දේශයන්ට අනුව හිටවන පැලය අතර පැහැදිලි වෙනසක් තියෙනවා. ඒකට උදාහරණයක් විදිහට අපි ගත්තොත් මේ පැලය අපි මේ විදිහට හිටුවෙන් පස්සේ අවසාන ප්‍රතිඵලය තමයි ඒ නියමිත කාලයෙන් පූදිනවා. ඒ වගේම හොඳ වැඩි ඵලදාවක් දෙනවා. ඒ වගේම මේකට හොඳ ආයු කාලයක් තියෙනවා. උපරිම ඵලදාවක් දෙනවා. වැඩි කාලයක් ගහේ ආයු කාලය වැඩි කාලයක් තියෙනවා. මේ සියල්ලම එක්ක තාක්ෂණය මුසු කරන්න සිද්ධ වෙනවාමයි. එහෙමනම් මෙන්න මේ විදිහට තමයි තාක්ෂණය මුසු කරලා පොල් පැලයක් හිටවගන්නේ. අපි දැන් වැඩේ පටන් ගන්නවා. මුලින්ම පොල් පැලේ හිටවන තැන අපි තෝරගන්න ඕන හරියට. හිටවන තැනක් තෝරගන්න හැම වෙලාවකම අපි හොඳට ඉර එළිය තියෙන තැනක් තමයි පොල් පැලේ හිටවගන්න අපි තෝරගන්න ඕන. හැබැයි එතකොට ප්‍රශ්නයක් අහන්න බලන්න. එහෙමනම් මේ හැම ගෙවත්තකම ඔය කියන පරිසරයේ තියෙනවද කියලා. එතකොට ඒවයි තියෙනවා, හේවන තියෙන ගස් තියෙනවා. නමුත් මේකෙත් පොල් පැලයක් හිටවන්න අවශ්‍යයි. එහෙමනම් අපි මොකද්ද කළ යුත්තේ? අපේ මූලික දේ තමයි හොඳට හිරු එළිය ලැබෙන්න ඕන එක. එහෙමනම් හෙවන තියෙන ගස්වල අතු ටික පෑහලා ඉවරලා අපි මේකට හිරු එළිය ලැබෙන විදියට පරිසරයක් සකස් කරගන්න ඕන. එවැනි තැනක තමයි අපි මේ ආකාරයට පොල් පැලයක් හිටවන්න ඕන, හොඳට හිරු එළිය ලැබෙන තැනක. ඊළඟට වැදගත්ම දේ තමයි මේ පොල් පැලයක් හිටවන එක.
මේක හරියාකාරව හිටුවොත් තමයි ඒක නිසි ප්‍රතිඵලය අපිට ලැබෙන්නේ. එහෙමනම් මේක නියම ආකාරයට පොල් පැලේ හිටවන්න නම් අපිට පොල් පර්යේෂණ ආයතනය නිර්දේශ කරලා තියෙනවා සාමාන්‍යයෙන් තද පසක අඩි 3ක් දිග 3ක් පළල සහ 3ක් ගැඹුර වලක් කපන්න ඕනේ කියලා. එතකොට ඒ විතරක් නෙමෙයි හැබැයි වැලි පසක මේක මෙච්චර අදාළ වෙන්නේ නැහැ. වැලි පසක නම් සම්පත් මේක අඩි 2.2 ප්‍රමාණවත් වෙනවා. එතකොට පසෙන් පසට මේක වෙනස් වෙනවා. විශේෂයෙන්ම සාමාන්‍ය දේ තමයි අවම වශයෙන් අඩි 3.3 පළක්වත් තියෙන්න ඕන නියමාකාරයෙන් හොඳ පොල් පැලයක් හරිගස්ස ගන්න. පොඩි ප්‍රශ්න මතුවෙන්න පුළුවන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි ඉන්නේ තෙත් කලාපේ අපේ පස හැමතිස්සෙම මැටි පසක් තියෙන මේක තෙතයි. එහෙමනම් අපිට අඩි 3.3 ප්‍රමාණය හරියයිද කියලා. එතකොට මෙහෙමයි. ඒ පස අණුව අඩි 3.3 ප්‍රමාණය වෙනස් වෙනයි කියලා මම කිව්වනේ. සාමාන්‍ය බොරළු පසක් නම් අඩි 3.3 ප්‍රමාණය තියෙන්න ඕන. වැලි පසක් නම් අපි කියන්නේ අඩි 2.2 ප්‍රමාණය අඩු වැඩි වීමක් වෙන්න පුළුවන්. හරි. ඉස්සල්ලාම යටටම දාන මිශ්‍රණය මොකද්ද? පැහැදිලිවම මේ පොල් වලක මේ ආකාරයට කපා ගන්න ඉස්සර වෙලා මෙන්න මේ ක්‍රමයක් අනුගමනය කරා. මොකද්ද? මේ පැත්තේ දෙපැත්තේ දැකලා ඇති පස් ගොඩවල් දෙකක් තියෙනවා. ඔව් මේ පැත්තේ තියෙනවා මේ කළු පාට පස. මේක තමයි මතු පිට පස. මේ මතු පිට පෝර පස් ටික අපි එක පැත්තකට දාගන්නවා. ඊළඟට යට පස් ටික ඒ කියන්නේ පෝර නැති පස් ටික මේ පැත්තට දාගන්නවා. මෙහෙම දාගෙන ඉවරලා තමයි මේ වල කපල ඉවර කරගන්නේ. ඊළඟට දැන් මේ වල පතුල අර ඔබතුමා කිව්ව විදිහට පතුලට අපි දානවා පොල්ලෙලි තට්ටු දෙකක්. පොල්ලෙලි තට්ටු දෙකක් දාන හේතුව මේකයි. මේක තමයි තෙතමනේ රැක ගන්න පුළුවන් හොඳම මෙවලම අපිට පාවිච්චි කරන් තියෙන ශේත්‍රය. මොකද පොල්ලෙල්ලක බර වගේ 6 ගුණයක් මේකට සම්පත් වතුර උරා ගන්න පුළුවන්. එතකොට ඇත්තටම තෙතමනේ රැක ගන්න මේ පොල් පැලේ වැඩෙන්න අවශ්‍ය තෙතමනේ රැක ගන්න හොඳම මාධ්‍ය තමයි මේ පොල්ලෙලි. දැන් කෙනෙකුට හිතුනොත් එම කොහොබත් වගේ දෙයක් දාන්න, දහයිය වගේ දෙයක් දාන්න, නැත්නම් අර වීමෝල් වලින් නිකුත් වෙන කුඩු වගේ දෙයක් දාන්න. මොකද ඒ වගේ තෙතමනේ හොඳට රැකෙනවා. ඒවා සුදුසුද නැද්ද? පැහැදිලිවම ඒකෙන් අපි නිර්දේශ කරනවා කොහොබත් නිර්දේශ කරනවා. කොහොබත් කියන එක කාලයක් තිස්සේ තියෙනවා. ඊළඟට වී පොතු වගේ එක ඔබ කියන එක ඒක දිරන්නේ නැහැ. ඒක සිලිකා ප්‍රමාණය වැඩි. ඒක මේකට ගැලපෙන්නේ නැහැ. වඩාත්ම හොඳ තමයි පොල් ලෙලි සහ ඒ වගේම කොහොබත් ওই දෙක තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. දැන් මේකෙදි බලන්න මේ පොල් ලෙල්ල දෙපැත්තකට දාන්න පුළුවන්. කොහුටේ යටි පැත්තට හැරෙන විදිහට දාන්නත් පුළුවන්, උඩු පැත්තට හැරෙන විදිහට දාන්නත් පුළුවන්. නමුත් වැදගත්ම දේ තමයි බලාපොරොත්තු වෙන්නේ තෙතමනේ රැක ගන්න මේක කොහු ටික උඩු පැත්තට හැරෙන විදිහටයි දාන්නේ. මොකද මේකට වතුර ටික උරා ගන්නවා. වතුර ටික උරා ගන්නවනේ. එහෙම නැතුව මේ අපි කම්මැලි කමට ගෙනලා මේක එහෙම හල්ලා දැම්මෙන් පස්සේ අර අපි බලාපොරොත්තු වෙන 100ක් ප්‍රතිඵලෙ මේක ලැබෙන්නේ නැහැ. ඒක නිසා තමයි මේවයි ක්‍රමානුකූලව ලස්සනට මේක මහන්සි වුණාට කමක් නැහැ මේකට. මම හේතුව කියන්නේ. නෑ මහන්සි වෙන්න ප්‍රතිඵල ගන්න මහන්සි වෙන්න ඕන. ඒක නිසා දැන් මේක ඊළඟට මේ පස් තට්ටුවකින් වැහෙයි නොවැහෙයි කියන මට්ටමට වහනවා. හරි. දැන් මේ පළවෙනි පොල්ලෙලි තට්ටුව දැන් පළවෙනි පොල්ලෙලි තට්ටුව තමයි දැන් මේ තියෙන්නේ. ඊපස්සේ පස් දානවා. පස් දානවා. හැබැයි දාන්නේ දැන් මේ අයින් කරගත්ත යට පස් නෙවෙයි මතු පිට පස්. මතු පිට පස් දාන්නේ. හේතුව තමයි සම්පත් අපිට මේ පොළොව යට ඉඳලම අපිට මේ පස් සරු කරගන්න ඕනේ. ඔව්. දැන් පොළොව පතුලෙත් තියෙන්නේ මොන පස්ද? සරු පස් තියෙන්නේ. ඒක නිසා තමයි අපි ඉස්සෙල්ලා භාවිත කරන්නේ යට පස් ටික. සාමාන්‍යයෙන් අපි මොන පැලයක් හදාගන්න ගියත් ඒ පැලයට අදාළ මහ පොළොවේ වලක් කපා ගන්නකොට මතු පිට පස් ටික වෙන් කරලා තියා ගන්නවා. තම පැලයක් හදන්න ගියත් මේ මිරිස් පැලයක් හදන්න ගියත් අපි මතු පිට පස් ටික වෙන් කරලා තියාගෙන යට පස් ටික අපි වෙනම තියාගන්න. මොකද මතු පිට පස් ටිකේ තමයි පොහොර ටික තියෙන්නේ. පොහොර ටික තියෙන්නේ. හරි. දැන් අපි පස් තට්ටුවක් දාගත්තා. දැන් ඊළඟට මොකද කරන්නේ? ওই තුනී පස් තට්ටුව දාලා දෙවෙනි පොල්ලේ තට්ටුවත් අපි මේකේ අතුරනවා. පොහොර ටික උඩු පැත්තට හිටන ආකාරය තමයි ඒක අතුරන්නේ. හරි. දැන් අනිත් එක තමයි දැන් මේ පොල්ල කාලයක් යනකොට දිගාගෙන යනකොට මේකේ තියෙන අර පොටෑෂ් ගතිය මේකේ තියෙන කාබනික ද්‍රව්‍ය මේකත් මේ පස්සට මේක තියෙනවනේ මේ ගහ වැඩනවත් එක්කම ඒවා මුල් ටික ඒවට ගිහිල්ලා ඒ පෝෂක ටිකත් මේ ගස් වලට උරා ගන්න පුළුවන්. ඒක නිසා හොඳම දේ තමයි පොල්ලෙලි පාවිච්චි කරන එක අපිට. දැන් අපි දකින්නේ ඔක්කොම මේ වේලිච්ච පොල්ලෙලිනේ. ඔව්. අමු පොල්ලෙලි හොඳ නැද්ද? කිසිම ප්‍රශ්නයක් නැහැ. අමු පොල්ලෙලි වේලිච්ච පොල්ලෙලි කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද දැන් මේ වේලිච්ච පොල්ලේ තෙතමනය අඩු වෙලා තියෙන්නේ. ඇත්තටම අමු පොල්ලෙලි අපිට භාවිතා කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. එතකොට ඒක තෙතමනේ වැඩි. ඔබට දාන්න වෙන්නේ පොල්ලෙලි තට්ටු දෙකයි. මුල්ම පොල්ලෙලි තට්ටුව දාලා මතු පිට පස් දානවා. ඔව්. ඊට පස්සේ දෙවෙනි පොල්ලෙලි තට්ටුව දානවා. දාලා ආපහු මතු පිට පස් වලින් පුරව ගන්නවා. දැන් මෙහෙම මේ පුරවගෙන යන එක මේ පස් ඉවරු ගමන් එතනින් අපි නතර කරන්නේ නැහැ. ඊළඟට මොකද කරන්නේ? මේ ඉතිරි පස් වලින් අපි මේ වල පුරවගෙන යනවා. සාමාන්‍යයෙන් පොළොව මට්ටමේ ඉඳලා මේ වියතක් එහෙම නැත්නම් අඟල් 9ක් විතර ඉතුරු වෙනකන් අපි මේක
සම්පූර්ණ පුරවනවා. දැන් මෙහෙම කරන්න හේතුව දැන් මෙච්චර ලොකු වලක් කපලා ඇයි අපි මේක ආපහු පුරවන්නේ කියලා මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔව්. මේක වල පසුලේ සමහර අපි අඩි 3.3 වල කපලා හිටවන්නේ කිව්වන් පස්සේ සමහර උදවිය නොදැනුවත්කම නිසා වල කපලා මේ කිසිම පෙරවිල්ලක් කරන්න නැතුව වල මැද්දේ පැලේ තියලා ඉවරලා ගල් දෙකක් බර තියලා ওই වගේ නොයෙකුත් විවිධ ක්‍රම අනුගමනය කරනවා. එතකොට ඒ වැරදි ක්‍රම තමයි ඒවා. එතකොට මේ වගේ වැඩසටහනක මම හිතන්නේ මේවා නිවැරදි කරගන්න පුළුවන් බොහොම හොඳ අවස්ථාවක් වෙනවා. වලමැද ශාකයේ තියලා දෙපැත්තට පස් හරි මොනවා හරි කොම්පෝස් හරි පුරවගෙන යනවා. ඒක නුසුදුසුම දෙයක්. ඒක නුසුදුසුම දෙයක්. ඒ කියන්නේ නියම ප්‍රමාණයට මේ වල ගොඩ කරලා තමයි ඒ කටයුත්ත අපි කරන්න ඕන. ඊළඟට දැන් අපි මේ වල පුරවනකොට අපි ඉතුරු කරනවා සාමාන්‍ය අඟල් 6ක විතර ප්‍රමාණයක් ඉතුරු කරන්න කියන්නේ ඇයි කියන එක මම කියන්නම්. දැන් මේ වවටින් වතුර හේදිලා ඇවිල්ලා මේ රොන් මඩ මේවා එකතු වෙන්නේ කොහෙද? මේ වල ඇතුළේමයි. මේක සම්පූර්ණ කටපෙත්තරෙන් පුරවලා දුන්නා මේක හොදගෙන යනවා. ඊළඟට මේකේ දාව පොහොර ටිකක් එහෙම නැත්නම් මේකේ තියෙන කාබනික ද්‍රව්‍ය ටික මේ කිසිම දෙයක් මේකේ හොදගෙන යන්නේ අර විදියට ස්පේස් එකක් ඉතුරු කරයින් පස්සේ. එතකොට ඒ තුල තමයි අපි හැම වෙලාවකම මේ පොහොර ටික දාන්නේ මේ පැලේ වර්ධනය වෙනකම්ම ඒ ආකාරයේ සියලුම කටයුතු කරගෙන යන්නේ. අදාළ පස් ප්‍රමාණය දාලා සහර අඟල් 6ක් 7ක් විතර වගේ ඉතුරු වෙන්න වල සම්පූර්ණ පුරවගත්තා. දැන් අපි මොකද කරන්නේ ඒක නැග මහත්තයා? දැන් සම්පත් අපි කරන්නේ මේ වල උඩ මතු පිට කොටස සාරවත් කරගන්න එක. ඒක අපිට කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. අපේ ගෙවත්තේ නම් අපිට තියෙනවා කාබනික ද්‍රව්‍ය. ඒ කියන්නේ ගොම ටික තියෙනවා, අලු ටික තියෙනවා, එහෙම නැත්නම් තවත් වෙන කොම්පෝස්ට් ටික තියෙනවා. පුළුවන් නම් අන්න ඒ ටික දාලා ඉවරලා උදාහරණයක් කරේට අපි ගත්තොත් මේ කාබනික පොර ගොම පොර කිලෝ 10ක් විතර. ඒ වගේම මේ දර අලු, උසි අලු ටික කිලෝ 5ක් විතර. මේ ටික දර අලු නේද? ඔව් මේ තියෙන දර අලු. දැන් මේ ටික දාලා ඉවරලා මේකට කලවම් කරගන්න පුළුවන් මේ පසට. මේ පසට කලවම් කරගත්තෙන් පස්සේ මේක හොඳට කාබනික ද්‍රව්‍ය වලින් සම්පූර්ණ වෙච්ච පසක් වෙනවා. ඊළඟට එහෙම නැත්නම් අපිට පුළුවන් දැන් සාමාන්‍යයෙන් නාගරික කෙනෙකුට මේක කරන්න අමාරුයිනේ. ඒගොල්ලන්ට පුළුවන් අපිට රසායනික පොහොර භාවිතා කරන්න. රසායනික පොහොර භාවිතා කරද්දී අපි මේකට පාවිච්චි කරන්නේ YPM කියන පොහොර වර්ගය. YPM කියලා කියන්නේ young palm mixture කියලා කියනවා. ඒ කියන්නේ පැල පොල් පොහොර මිශ්‍රණය. මේකෙන් හරියට මතක තියාගන්න හරිම ලේසි. මේකෙන් කිලෝ 1.250ක් තමයි පොල් පැලේ හිටවනකොට දාන්නේ. ඒ වගේම මේකට දාන්න ඕන ඊළඟ දේ තමයි මේ ඩොලමයිට් කියන එක. ඩොලමයිට් කිලෝ 1යි. එහෙනම් අපි පැල පොල් පොහොර කිලෝග්‍රෑම් 1.250යි. ඒ වගේම ඩොලමයිට් කිලෝ 1යි. මෙන්න මේ දෙක තමයි අපි රසායනික පොහොර හැටියට භාවිතා කරනවා නම් මේකට දාන්නේ. මේ දානකොට අපි මතක තියාගන්න ඕන මේ දෙක අපි ලේසියට එකට කලවම් කරලා දාන්නේ නැහැ. ඔව්. එතකොට මේක අපි එක පොහොර වර්ගයක් ඉස්සෙල්ලා මේක දාලා ඉවර වෙලා මේක වටේටම දාලා මේ පසුත් එක්ක හොඳට මේක මිශ්‍ර කරනවා. දැන් කාබනික පොහොර දැම්මත් අනිවාර්යයෙන්ම රසායනික පොහොර දාන්න එහෙම එකක් නැහැ. කාබනික පොහොර දාන්න පුළුවන් නම් වඩාත්ම හොඳයි. වඩාත්ම හොඳයි. මේ දෙකම දැම්මයි කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට දැන් මේ YPM ටික දාලා ඉවරලා අපි ඉස්සෙල්ලා කලවම් කරනවා මේ පසුත් එක්ක කලවම් කරනවා. දැන් අපි ඊළඟට දාන්න යන්නේ මොනවද? ඩොලමයිට්. මේ දෙක එකට මේ මිශ්‍ර කෙරුවෙන් පස්සේ මේකේ කිසියම් ප්‍රතික්‍රියාවක් වෙලා ඉවර වෙලා මේකේ නයිට්‍රජන් ටික පිට වෙලා යන්න පුළුවන් සම්භාවිතාවයක් තියෙනවා. දැන් මේක මේ විදිහට කරයින් පස්සේ දැන් මේ පෝරාංශු ටික මේ හැමතැනම විසිරලා තියෙනවා. දැන් මේක මතු පිට අපි ඩොලමයිට් ටිකක් දානවා කිලෝ 1ක්. හැබැයි මේ ඩොලමයිට් ටික දානකොට අපි සම්පත්නේ උඩු ඉදල් දැම්මොත් මොකද වෙන්නේ? උලන් යනවා. ඔක්කොම උලන් යනවා. ඒක නිසා මේක අපි මෙහෙම පහත් කරලා තමයි දාන්න ඕන. එතකොට right. දැන් මේකත් කලවම් කරනවා. දැන් එතකොට මේ පොහොර වර්ග දෙක දැන් මේ පස් අංශු අතර මේක සම්බන්ධ තියෙන ගැටීම ගොඩක් අඩුයි. ඒක නිසා රසායනික බලපෑම වෙන්නේ නැහැ. ඒක නිසා එකවර මේ දෙකම අපිට යොදන්න පුළුවන්.
දැන් අපිට මෙතනත් ඕනනම් පොහොර වර්ග කීපයක් තියෙනවා. අන්න හරි. මේකත් දෙක සම්පත් මොකද දන්නවද? මේ අපි මේ පොහොර මිශ්‍රණය තමයි මේ අපි යෙදුවේ. YPM කියලා. ඒ මිශ්‍රණය හදා ගන්න ඕන ඒවා ටික තමයි මේ තියෙන්නේ. යූරියා ග්‍රෑම් 250යි. ඔව්. ඒ වගේම එප්පාවල රොක් ෆොස්ෆේට් ග්‍රෑම් 750යි. 50යි. ඊළඟට MOP ග්‍රෑම් 250යි. පොල් පැලයකට හිටුවීමේදී දවන්න අවශ්‍ය පොහොර ප්‍රමාණය තමයි මේ ඍජු පොහොර හැටියට ගන්නව නම් මේ වර්ග තුන අරගෙන කබලම් කරලා තමයි අපි ගන්න. සාමාන්‍යයෙන් කෘෂිකර්මයේදී බොහෝ වගාවල් වලදී අපි කතා කරනවා දැන් අපිම කියලා තියෙනවා මම්ම අනන්ත අප්‍රමාණ ඔබට කියලා ඇති අනේ රසායනික පොහොර පාවිච්චි කරන්න එපා කාබනික වගාවක්ම ඔබ කරන්න කියලා. පොල් වගාවේදී අපිට එහෙම කිවිමේදී කඩ පරිස්සම් කරගන්න වෙයිද? සමහර වෙලාවට වෙනවා මොකද වගාවේ ප්‍රමාණය අනුව. ඔව්. මොකද කාබනික පොහොර අපි ගත්තයින් පස්සේ විශාල ප්‍රමාණයක් අපි ගහකට යොදන්න ඕන. රසායනික පොහොර ප්‍රමාණය බොහොම ටිකකින් කරගන්න පුළුවන්. ඉතින් විශාල අක්කර ගානක් පැල දහස් ගානක් අපි හිටවනවා නම් මේ කවදාකවත් කාබනික පොහොර වලට යන්න හරි අමාරුයි. ලංකාවේ තියෙන කාබනික පොහොර සුලභතාවයෙන් මත රසායනික පොහොර දාන්න වෙනවම තමයි. ඔව්. ඉතින් something is better than nothing. මොනවත් නැති වුණාට වඩා හොඳයි මොන හරි තියෙනක කියලා අපිට මේ රසායනික පොහොර ටිකක් අපිට දාලා ඉවරලා අපිට මේක කරගෙන යන්න පුළුවන්. හරි. අපි දැන් ඊට පස්සේ මොකද කරන්නේ? හරි. දැන් තමයි ඊළඟට මේ වැදගත්ම දේ අපි කරන්නේ. ඔව්. මේ පොල් පැලේ හිටවන එක. ඊට කලින් මට කියන්න දැන් පොල් පැල තවානකින් අපි පොල් පැලයක් තෝරා ගැනීමේදී යම් සැලකිලිමත් වෙන්න ඕනේ කාරණා කීපයක් ඇතිනේ. අනිවාර්යයෙන්ම. බොහොම හොඳ ප්‍රශ්නයක් සම්පත්. මොකද ඒකේ තියෙන ලක්ෂණ තමයි මෙන්න මේවා. මේ සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයේ ගෙඩියක් වෙන්න ඕන. ඒ වගේම හොඳට මුල් ඇදලා තියෙන්න ඕන. ඒ වගේම මේ කරඬුව ප්‍රදේශයේ හොඳට මහතට තියෙන්න ඕන. ඔව්. ඒ වගේම මේ කොළ ටික පිටතට මේ ආකාරයට නිරලා තියෙන්න ඕන. කොළ මෙහෙම දිගෑරිලා මෙහෙම යන එක නෙමෙයි. හොඳට පිටතට නිරලා තියෙනවා. හොඳ පැහැදිලි කොළ පැහැයක් තියෙන්න ඕන. ඒ එක්කම මේක රෝග පලිබෝධ වලින් තොර එකක් වෙන්න ඕන. මෙන්න මේ ලක්ෂණ තියෙනම් ඒක ඉතාමත්ම හොඳ පොල් පැලයක් ක්ෂේත්‍රයේ හිටවන්න. මේ පොල් පැලේ හිටවනවා නම් මේ පොල් පැල ආකාර දෙකක් තියෙනනේ. දැන් මෙතන තියෙනවා පොලි බෑග් පොල් පැලයක්. දැන් මේවත් හිටවන්න වෙනවා. ඒ වගේම පොලි බෑග් නොකල පොල් පැලයකුත් අපිට මෙතන තියෙනවා. එහෙනම් අපි ඉස්සෙල්ලා බලමු මේ පොල් පැලේ හිටවන්නේ කොහොමද කියලා. මේකෙදි අපි කරන්නේ මෙන්න මේ දිරාගෙන ගිහපු මුල් ටික ඉස්සෙල්ලා ඔක්කොම කපනවා. එහෙම කැපුවයි කියලා හානියක් නැද්ද? කිසිම හානියක් වෙන්නේ නැහැ. මේ මුල ආපහු ලියලන්නේ නැහැ. ඒක දිරලා තියෙන්නේ. දැන් ගලවලා තියුණායින් පස්සේ ඒක අක්‍රිය වෙලා තියෙන්නේ. දැන් මේක ඉතුරු අනිත් මුල් හොඳට ඇදිලා එනවා. විශේෂයෙන්ම වේයෝ ඉන්න ප්‍රදේශවල වීලි කලාපයේ තියෙනෝනේ. වීලි කලාපීය ප්‍රදේශවල වේ හානිය දැඩි වශයෙන්ම තියෙනවා. පොල් පැලේ හිටවෙන් පස්සේ මේකට වේයෝ හානිය කරන්න පුළුවන්. එහෙමනම් අපිට කරන්න තියෙන්නේ මොකද්ද? මේක ඒ වගේ ප්‍රදේශ වේයගෙන් හානිය වළක්ව ගන්න වේනාශකයක ගිල්වලා හොඳට ඒ වේනාශකය මේකට උරා ගන්නකන් ඉඳලා තමයි මේක හිටවන්න තියෙන්නේ. දැන් අපි හැබැයි සාමාන්‍යයෙන් ගමේ ගොඩේ මිනිස්සු කරන දෙයක් තියෙනවා. මොකක්ද දන්නවද? හබරල පැලයක් හිටවනවා. පොල් පැලේ හිටවලා ඉවරලා පැත්තකින් හිටවනවා කිරි හබරල පැලයක්. මොකද මේ කිරි හබරල පැලේ මුල් වලින් මේ වේයට විෂ රසායනිකයක් නිකුත් කරනවායි කියන විශ්වාසයක් තියෙනවා. ඒක නිසා අපි පැරණි උදවිය මේ වගේ දේවලුත් ගම් මට්ටමින් කරනවා. ඒ අත්දැක බැලීම වල සත්‍යතාවයක් තියෙනවා. පැහැදිලිවම තියෙන්න ඕනේ නැත්තම් මෙච්චර කාලයක් මේක තියෙන විදියක් නැහැ. තියෙන විදියක් නැහැ. ඔව්. දැන් සම්පත් වුණ මේ පොල් පැලේ හිටවීමත් ඉතාම වැදගත්. මොකද සමහර උදවිය මේ පොල් පැලේ නිකන් උඩ තියෙනවා. අපි දැකලා තියෙනවා. පස් දාන්න නැතුව. සමහර උදවිය මේ පොල් පැලේ යට කරනවා ඕනවට වඩා. ඕනවට වඩා කියන්නේ මේ තියෙන ප්‍රමාණයට වඩා ගොඩක් යට මේ කර ප්‍රදේශයේ මෙහෙම යට කරනවා. ඔව්. යට කරපු ගමන් ටික කාලයක් යනකොට මොකද්ද වෙන්නේ? කරකුණු වීම කියන රෝගේ ඇති වෙලා පොල් පැලේ මැරෙනවා. විනාශ වෙලා. ඒක නිසා අපි මේ පොල් පැලය යට කිරීමේදී හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි ඕනවට වඩා යට කරන්න එපා. මේ ගෙඩිය වැහෙයි නොවැහෙයි කියන මට්ටමට තමයි අපි මේ ගාන තමයි පොල් පැලේ යට කරන්නේ. මේ කිසි බයක් නැතුව මේක මෙහෙම තියලා හොඳට පස්සට කරන්න පුළුවන්. මේ ආකාරයට මේ පොල් පැලේ හිටනවා. ඊළඟට වැදගත් දේ තමයි මේ පොලි බෑග් පොල් පැලයක් කොහොමද හිටවන්නේ? කොහොමද හිටවගන්නේ? දැන් සමහර උදවිය මොකද කරන්නේ? පොලි බෑග් පිටින්ම හිටවනවා. අපි දැකලා තියෙනවා දැන් මේ වටේ අයින් කරලා නැහැ මේ යට කොටස මේ ටික විතරක් අයින් කළා දැන් ඒ කියන්නේ මෙන්න මේ ටික විතරක් අයින් කරලා හිටවනවා දැකලා තියෙනවා. අන්න ඒක තමයි එතෙන්දි බලන්න මොකද්ද වෙන්නේ කියලා. ඔව්. මම දැන් පැහැදිලි කරන්නම්. මේ පොල් පැලේ හිටවනකොට අපි
මේක තියන්න පුළුවන් ප්‍රමාණයට දැන් මේ පොල් පැලේ හිටවන්න ගත්තා වගේ වල මැදින් පස් අයින් කරගන්න. ඔව් ඒක මේකේ ප්‍රමාණයට. මේකේ ප්‍රමාණයට අයින් කරගෙන ඉවරලා මේක වටේට මෙහෙම පිහියකින් කපනවා. කපලා ඉවරලා මේ පතුල අයින් කරනවා. ඔව්. අයින් කළා මේක මෙහෙම තියෙන වලේ හැබැයි මෙහෙම වලේ තියලා ඉවරලා ඊළඟට මොකද කරන්නේ? අපි මේ දෙපැත්තෙන් මෙහෙම උඩට උස්සලා ඇදලා මේ පොලිතීන් එක පන්නන්න ඕනේ. ඒ පන්නලා ඉවරලා මේ මට්ටමට වඩා පස් දාන්න නැතුව මේ මට්ටමට තමයි යට කරන්නේ. එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි නිවැරදිම ක්‍රමය. හරි. ඔබ පොල් වගා කරනවා නම් ඔබට මනාව වැටහෙන්න ඇති කොහොමද නිවැරදි විදිහට පොල් පැලයක් හිටව ගන්න කියලා. දැන් මේ පොල් පැලේ හිටුවෙන් පස්සේ ඊළඟ වැදගත්ම දේ තමයි මේකට වසුනක් යොදන එක. වසුනක් යොදනවා කියලා කියන්නේ මෙන්න මේ පොල් එළිය අපිට හොඳම වසුන හැටියට යොදා ගන්න පුළුවන්. හැබැයි මේකෙදි පොල් එළිය අපි වසුන හැටියට යොදාගන්නේ පොල් එළිය කොහුටගේ යටි පැත්තට හැරෙන විදිහට ලස්සනට මේ මුලටම කිට්ටු කරන්නේ නැහැ. සාමාන්‍ය අඟල් 6ක් විතර තියෙනවා. තියලා ඉවරලා වටේට මේ පොල් එළිය ටික අඩු කරනවා. මේකේ වාසි කීපයක් තියෙනවා. එකක් තමයි තෙතමනේ රැකෙනවා. පෝර ටික වාෂ් වෙලා යන්නේ, පෝර ටික හොදගෙන යන්නේ, ඒ වගේම තනකොළ වැවෙන්නේ. ඒ එක්කම තවත් වැදගත් දෙයක් තමයි මේක කවදා හරි මේක දිර්ලා ගියන් පස්සේ මේකේ තියෙන පෝෂක ටිකත් මේකට උරා ගන්නවා. මේ වසුන හැටියට අපිට මේ පොල් එළි වලට අමතරව පිදුරු යොදා ගන්න පුළුවන්. ඒ වගේම ග්ලිසීඩියක් වල වගේ දේවල් යොදා ගන්න පුළුවන්. ඒ වගේ තනකොළ රොඩු යොදා ගන්න බෑ. හැබැයි මතක තියාගන්න ඕනේ තමයි ඕනවට වඩා මේක මුල මේ තට්ටුව වැඩිපුර ගොඩ ගහන්නේ නැහැ. මේ ආකාරය තමයි ලස්සනට මේක මේව කරන්නේ. ජලය යොදන්නේ නැද්ද? පැවුම් කාලයක් එනවනම් අපි මේකට ජලය යොදනවා. එහෙම නැත්නම් ජලය යෙදීමක් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මෙතන හරස්කඩකුත් තියෙන ඔබට බලා ගන්න පුළුවන් වෙන විදිහට අපි ඒ ගැන පොඩි විස්තරයක් කතා කරමු. දැන් මේක පැහැදිලිවම අර අපි අනුගමනය කරපු ක්‍රමවේදය හරස් කඩකින් පෙන්눔 කරලා තියෙනවා. පොල්ලේ තට්ටු දෙකක් කොහො ටික උඩු පැත්තට හැරෙන විදිහට පතුලේ අතුරුලා තියෙනවා. ඒ වගේම ඒ ඊට මතු පිටින් දාලා තියෙන්නේ ඔක්කොම පෝර පස් තමයි මේ කළු පාට පෝර පස් තියෙන. ඒ කියන්නේ මතු පිට පස් ටික වලින් තමයි මේ වල පුරෝගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ මතු පිට පස් ටික ඉවරුණයින් පස්සේ ඊළඟට දාලා තියෙන මේ රතු පාට පස් ඒ කියන්නේ යට තියෙන පස් ටික. යට තියෙන පස් වලින් ඊළඟ කොටස පුරෝල ඉවරලා පොළොව මට්ටමේ ඉඳලා අඟල් 6ක් විතර 7ක් විතර ඉතුරු කරලා ඉවර වෙලා තමයි ඊළඟට අපි අර විදියට පොහොර ටික මිශ්‍ර කරලා ඒ සියලු දේ කරලා මේ පැලේ හිටවලා තියෙන්නේ. ඊළඟට අවසානයේ තමයි මේ වසුන දාලා තියෙන්නේ. මේකෙදි සම්පත්පට අවසාන වශයෙන් කියන්තිනේ මේ ලෝකේ තියෙන මහා පුදුමම ප්‍රාතිහාර්ය පෙන්න ගහක් තමයි පොල් ගහ. ලෝකේ තියෙන ශාක සන්තී ගත්තොත් ලක්ෂ සංඛ්‍යාත ගණනක් තියෙනවා. මේකෙන් හැමදාම මල් හැදෙන හැමදාම පළ දරන ලෝකේ තියෙන එකම ගහ. ඒ වගේම කෑමයි බීමයි දෙකම තියෙන එකම ගහ. එහෙනම් අපි එක්කෙනෙකුට පොල් ගෙඩි 120ක් අවශ්‍යයි. අවුරුද්දකට පොල් ගහකට මල් 12ක් එනවා. ඒ මල් 12 එක බල්ලක ගෙඩි 10 ගාන තිබ්බොතින් ගෙඩි 120ක් අපිට ලැබෙනවා පොල් ගහකින්. එහෙනම් අපි එක පුද්ගලයෙකුට මුළු මේ පොල් ගහේ ආයුෂ කාලය අවුරුදු 60ක් 70ක් වෙනවා. එහෙමනම් මුළු ජීවිත කාලෙටම එක්කෙනෙකුට හිටවන්න අවශ්‍ය වෙන්නේ එකම එක පොල් ගහයි. එහෙනම් ඒක හිටවන්න අපි ඉල්ලීමක් කරනවා මෙන්න මේ වගේ කැපවීමක් වෙලා ඒක කරන්න කියලා. ඒක රටටත් ජාතියටත් මහඟු සම්පතක්. සමුගන්න සූදානම. පොල් පැලයක් හිටවන නිවැරදි ක්‍රමය ඔබ සරල විදියට පැහැදිලි කරේ ඔබ නොදන්නවා කියලා හිතලා නෙමෙයි. අපි දන්නවා ඔබ හොඳටම දන්නවා කියලා. නමුත් තාක්ෂණය මුසු කරාට පස්සේ සමහර කාරණා සමහර ක්‍රියාකාරකම් ඔබට අතපසු වෙන්න පුළුවන්. ඒ වුණොත් එම ඔබ බලාපොරොත්තු වෙන අස්වැන්න ඔබට ලැබෙන්නේ නැහැ නේ. ඒ නිසා තමයි ඊටාම සරලව මේ ක්‍රමවේදය ඔබට කියා දුන්නේ. අපි ඉදිරි දිනක බලාපොරොත්තු වෙනවා කොහොමද පොහොර සහ ජලය රඳවා ගන්න ආකාරය පිළිබඳව ඔබ දැනුවත් කරන්න. අපි යලි හමුවන්නේ ලබනං හරුවට.